ආයිබෝවන් අද මේ පොඩි වීඩියෝ එක කරන්න කියලා හිතුවේ මාර්තු 20 දැන් 10 වසරේ ඉන්න දරුවන්ට බොහොම සුවිශේෂී දවසක්. ඉතින් දරුවන්ගෙම ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා දෙමාපියන්ට 20 වෙනිදා සම්මන්ත්‍රණය දෙන වැදගත්කම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් මේ යන කාල සීමාව දිහා බැලුවහම ඉදිරියට උත්සව සතියක් එන්නේ. ඒ නිසා විෂය නිර්දේශය ආවරණය කිරීම සම්බන්ධයෙන් කොතන පන්තියකට ගියත් මොන ඉස්කෝලේ හිටියත් ගැටලු තියෙනවා. ඒකත් එක්ක තමයි 4 වෙනි පාඩම සහ 5 වෙනි පාඩම කියන භෞතික විද්‍යා පාඩම් දෙක. මේ පාඩම් දෙකම භෞතික විද්‍යා පාඩම් දෙකක්, ගණන් හදන්න තියෙන පාඩම් දෙකක්. අනිවාර්යයෙන්ම පළවෙනි වාර විභාගයට විතරක් නෙවෙයි, සාමාන්‍ය පෙළ දක්වා තියෙන හැම විභාගයකටම ප්‍රශ්න එන පාඩම් දෙකක්. ඉතින් 20 වෙනිදාට මේ සම්පූර්ණ පාඩම් දෙක ආවරණය කරනවා විතරක් නෙවෙයි, ඔයාගේ දුව පුතා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න වලට තනිවම උත්තර ලියන තැනට මම අරගෙන එනවා. ඒ වගේම පළාත්වල පසුගිය වාර විභාගවලදී ලැබිච්ච පළාත් ප්‍රශ්න පත්‍ර වල තිබුණු ප්‍රශ්න කිහිපයක් පවා එයාලා කරනවා. ඉතින් 20 වෙනිදා දවස හරිම වැදගත්. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන දෙමාපියෙක් නම් ආයතනය සම්බන්ධයෙන් මොනවත්ම ගැටලුවක් නැහැ. ආයතන පැත්තෙන් ආරක්ෂාව උපරිම සාධක කරන්න පුළුවන්. ඉන්ටර්වල් එක විනාඩි 20යි. ඒ ඉන්ටර්වල් එකටත් එළියට යනවට දරුවා අකමැති නම් මොනවා හරි කැම වේලක් දරුවගේ අතේ වන්න. එතකොට අපිට පුළුවන් ආයතනය තුලම දරුවා රඳව ගන්න. එළියට යන දරුවන්ට එතනම ඉස්සරහා කඩයක් තියෙනවා. මීටර් 20ක් මීටර් 30ක් වගේ දුරින් කඩයක් තියෙනවා. ඒ කඩේ කැම ටිකක් අරගෙන ඇවිල්ලා කන්න පුළුවන්. විනාඩි 20ක් ඇතුළත දරුවට කොහෙවත් ඇවිදින්න යන්න හැකියාවක් නැහැ. එහෙමනම් 10 දරුවන්ව හොඳ ඉලක්කයක් වෙත ගෙනියන්න මේ තියෙන අවස්ථාව මග අරින්න එපා. දරුවෝ අනිවාර්යයෙන්ම මාර්තු 20 සම්මන්ත්‍රණයට එකතු කරගෙන එන්න. ආයිබෝවන්.